ඔන්න ඉතින් අදත් රස කෑමක් හදන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මම කඩින් ගෙනාවා මැල්ලුම් පොලොස් පැකට් එකක්. මං අද හදන්නේ මැල්ලුම් පොලොස් එකක් තමයි හදන්න යන්නේ. මේ තියෙන්නේ මම මේ මැල්ලුම් පොලොස් එකකින් භාගයක් විතර ගන්නවා. ඔක්කොම නම් වැඩි වගේ. කඩින් ගෙනාපු නිසා මම මේක අනිවාර්යයෙන්ම හොඳට සෝද ගන්නවා. සෝදලා වතුර ටික පෙරාගෙන හට්ටියකට එකතු කර ගන්නවා. හට්ටියට එකතු කරගෙන ඊට පස්සේ කහ කුඩු පොඩ්ඩකුත් එකතු කර ගන්නවා. ලුණු කුඩු පොඩ්ඩකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම එකතු කරන්නේ වතුර ටිකක්. ඊට පස්සේ අපි මේක ලිපේ තියලා පොඩ්ඩක් මේ විදිහට අපි පොඩ්ඩක් කලවම් කරගමු. ලුණුයි කහයි කලවම් වෙන්න ඕන නිසා. ඊට පස්සේ වහලා අපි විනාඩි 7-8ක් විතර මේක ලිපේ වහලා තම්බ ගන්න ඕනේ. චුට්ටක් විතර වෙලා යනවා. වතුර ටිකත් හිඳෙන්න ඕනේනේ. ඒ අතර මම පොල් ටික ගාගත්තා. මම මේ පොල් එකට එකතු කරනවා කහ කුඩු, ලුණු කුඩු පොඩ්ඩක්, තලාගත්ත සුදු ලුණු සහ හීනියට කපාගත්ත අම්මිරිස් කරලකුත් මම එකතු කරගන්නවා. අද මම මේ මැල්ලුමට ගම්මිරිස් කුඩු එකතු කරගත්තේ නැහැ. ඕගොල්ලෝ කැමති නම් ගම්මිරිස් කුඩුකුත් මේකට එකතු කරගන්න පුළුවන්. බලමු පොලොස් මැල්ලුම් ටික තැම්බිලාද කියලා. තැම්බිලා තියෙන්නේ, වතුරත් හිඳිලා තව පොඩ්ඩක් විතර තියෙනවා. ඒ ටිකත් හිඳුනට පස්සේ අපි අර අනාගත්ත පොල් එක මේකට එකතු කරගන්නවා. පොල් ටික එකතු කරගෙන හොඳට මේ ටික කලවම් කරගමු. කලවම් වෙන විදිහට අපි හොඳට හැදි ගාගමු. ඊට පස්සේ මේ ටික අපි තව භාජනයකට අයින් කරගන්න ඕනේ. මම මේ මැල්ලුමට ගම්මිරිස් කුට්ටියකුත් එකතු කරගත්තා. අර පොල් ටික එකතු කරගත් වෙලාවේ තෙල් ටික රත් වීගෙන එනකොට මම එකතු කරේ අබ ටික බැදෙනකොට මම මේකට බීලි මිරිස් කරල් ටික මිරිස් කෑලි ටිකත් එකතු කරගත්තා. අපි මේක හොඳින් බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම එකතු කරගන්නේ කරපිංචා ටිකයි, රම්පේ කෑලි ටිකකුයි. ඊට පස්සේ එකතු කරගත්තේ බීලුණු ටික. දැන් මේ ටික අපි හොඳට මේ විදිහට හැදි ගාගමු. ඊට පස්සේ තමයි තියෙන්නේ අපි අර මැල්ලුම් මිශ්‍රණය මෙන්න මේකට එකතු කරගන්න.
ඇල්ලුම් මිශ්‍රණයත් එකතු කරගෙන දැන් මේ ටික හොඳට කලවම් වෙන්න අපි හොඳට හැදි ගා ගන්න ඕනේ. අපිට මේක හැදි මිටිනුත් හොඳට කලවම් කරගන්න පුළුවන්. දැන් ඉතින් මේකත් එක්ක බත් කන්න නම් හොඳ කට්ට කරවල හොද්දක් හදා ගන්න ඕනේ. මෙන්න මේක තමයි මම හදාගත්ත රසම රස පොලොස් මැල්ලුම. ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.